Hello everyone, welcome back to Life with Kavi. ඉතින් ඔන්න මගේ channel එකේ මම ඔයාලට තව අලුත් vlog එකක් ගෙනව ගොඩ කාලෙකින්. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා පොඩි support එකක් දෙන්න. ඉතින් මම මේ vlog එක දාන්නේ ඇත්තටම memory එකක් විදියට මට මේ දේවල් වැදගත් වෙන නිසා. ඉතින් මම හිතනවා ඔයාලත් මේ vlog එකට කැමති වෙයි කියලා. අපි OGF එකට යන්න ඉන්දියේ 10 මාර්ච් වලට එදා මොකක්ද ඉවෙන්ට් එකක් තිබිලා පාරවල් බ්ලොක් වෙලා තිබුණා. ඉතින් අපි යනකොට 11 මාර විතර වුණා. ඊළඟට අපිට අග්ගාලා කියලා පොඩක් ප්‍රශ්න අපෙලා යාළුවෝ හොයාගන්න තමයි මේ හදන්නේ. ඉතින් යාළුවෝ එක එක තැන අපි මේ කරන්නේ එක එක තැනින් අපේ යාළුවන් එකතු කරගන්න හදන එක. මේ වෙද්දි නම් අපේ යාළුවෝ ඔක්කොම OGF එකට ඇවිල්ලා තමයි ඉඳියේ. අපි කට්ටිය පොඩි ප්ලෑන් එකක් කරා. ඒ කියන්නේ අපේ බර්ත්ඩේස් තිබ්බ දෙන්නෙක්ගේ යාළුව පොඩ්ඩක් සර්ප්‍රයිස් කරන්න. ඉතින් අපි මේකට ප්ලේස් එකක් හොයන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ අපි බර්ගර් කින් එකට ආවා. බර්ගර් කින් එකේ කේක් කට් කරන්න දෙනවා කියලා කිව්වා. ඉතින් අපි දැන් යාළුවා මේ සර්ප්‍රයිස් කරන්න තමයි හදන්නේ. ඇත්තටම සර්ප්‍රයිස් වුණාද කියලා නම් දන්නේ නැහැ. අපි හිතනවා යාළුවා සර්ප්‍රයිස් වෙන්නේ නැති කියලා. ඉතින් අපි මෙතන කේක් කට් කරලා ඊළඟට ප්ලෑන්ස් ඊළඟට තමයි අපි හිතන්නේ ඉන්නේ. මුකුත් එහෙම ලොකු ප්ලෑන්ස් තිබුණ නැහැ. මේ ඉන්නේ අපේ බර්ත්ඩේ බොයිස්ලා දෙන්නා. කේක් කපලා කේක් කාලා අපි බර්ගර් කින් එකනොත් මොනවා හරි ගත්තා. මම ඒවා වීඩියෝ කරලා නැහැ ඇත්තටම. ඊළඟට අපි හිතුවා ප්ලේඩියම් එකට ෂොටක් ගිහින් බලන්න ඕනි කියලා මොනවා හරි අපිට කරන්න දෙයක් තියනවාද කියලා. ඉතින් හැමෝම බෑ එක එකනා කැමති දේවල් වලට අනිත් අය කැමති නැහැ. ඒක නිසා අපි හිතුවා මෙතන වැඩේ සෙට් වෙන්නේ නැති වෙයි කියලා. ඒක නිසා අපි කට්ටිය හිතුවා හැමෝම කැමති නිසා ෆිල්ම් එකක් බලන්න යනවා කියලා. ඒ ටයිම් එකට අපි කැමති ෆිල්ම්ස් එහෙම තිබුණෙත් නැහැ. ඉතින් හැමෝම කතා වෙලා අන්තිමට අපි ඩිසයිඩ් කරා Hoppers 3D කියන ඩිස්නි මූවි එක බලනවා කියලා. මේ ඉතින් අපේ accountants සල්ලි එකතු කරන වෙලාව ඊට පස්සේ අපි කට්ටිය කොහොම හරි 12:45ද කොහෙද ෂෝ ටයිම් එක තිබුණේ. ඒ වෙලාවේ අපි ෆිල්ම් එක බලන්න යන තමයි මේ රෙඩි වෙලා ඉන්නේ. මේ කට්ටිය මෙහෙම ඇක්ටිව් එකේ ගියාට ඔන්න බලන්නකෝ තියටර් එක දැක්කම මෙයාලා සර්ප්‍රයිස් වෙන විදිය. ඒක කිඩ්ස් මූවි එකක් නේ. ඇත්තටම අපි ඒත් එක්ස්පෙක්ට් කරේ නැහැ ඒක කිඩ්ස් තියටර් එකේ තියෙයි කියලා. තියටර් එක දැකලා මෙයාලා සර්ප්‍රයිස් වෙන විදිය තමයි ඔයාලා මේ දකින්නේ. ඇත්තටම මමත් සර්ප්‍රයිස් වුණා. මමත් හිතුවේ නැහැ මේක කිඩ්ස් තියටර් එකේ තියෙයි කියලා. අපි විතරද කොහෙද මෙහෙම ලොකු ළමයි ටිකකට ඉඳි ඉතුරු ඔක්කොම චූටි බබාලා තමයි ඉඳියේ. ඒත් ඉතින් කමක් නැහැ කියලා අපිත් මූවි එක බැලුවා. හැබැයි මූවි එක ලස්සනයි. මූවි එකේ ක්ලිප්ස් මම දාන්නම් vlog එකේ. මූවි එක බලලා ඉවර වෙලා අපි ගියා ලන්ච් වලට. ඉතින් අපිට ට්‍රීට් එකක් හම්බුණා අපේ බර්ත්ඩේ බොයිස් ලගෙන්. එයාලා ගානේ අපිට ලන්ච් එක දුන්නා. ඉතින් අපි කාලා ඔය කතා කර කර ඉන්න ඊළඟට මොනවද අපේ ප්ලෑන්ස් කියලා. ඊට පස්සේ අපි හිතුවා කැමරා එකකුත් ගෙනහලා තියෙන නිසා අපි ෆොටෝස් ටිකක් ගන්න ඕනිනේ. OGF එක ඇතුලේ ෆොටෝස් ගන්න දෙන්නේ නැහැ. ඉතින් අපි හිතුවා City of Dreams hotel එක ගාව ඒ ලොකේෂන් එක ලස්සනයිනේ. අපි හිතුවා එතනින් ෆොටෝස් ටිකකුත් අරගෙනම ගෙදර ගියා නම් හොඳයි කියලා. ඉතින් අපි මේ මෝල් එකෙන් එළියට යනවා තමයි මේ ක්ලිප්ස් වල තියෙන්නේ. ඉතින් අපි බීච් එකේ ෆොටෝස් අරගෙන දැන් ගෙදර යන පිටත් වෙලා තමයි ඉන්නේ. එදා දවස් අපි හැමෝම ඇත්තටම ගොඩක් හොඳට එන්ජොයි කරා. ඉතින් මේ ගෙදර යන ගමන් මම බස් එකේ ගත්ත ක්ලිප්ස් වගේක් තමයි ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. අපි ගත්ත ෆොටෝස් මම වීඩියෝ එකේ අන්තිමට දාලා තියෙනවා. ඒ ටිකත් බලන්න. එහෙනම් මගේ channel එක subscribe කරන්න. ගිහින් යන්නම්. bye.